තෙරුවන් සරණයි. තිම්බරුක සූත්‍රයේදී තිම්බරුක තාපසයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා පිළිසඳරේ යෙදෙනවා. එකත් පස්ව වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට මේ කරුණ සැල කරනවා. බුදුරජාණන් වහන්සේ දුක තමන් විසින් කරපු දෙයක්ද? බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ එහෙම කියන්න එපා. දැන් ඔය ඇත්තන්ගෙන් ඇහුවොත් ඔය ප්‍රශ්නේ ඔය ඇත්තෝ කියන්නේ මොකද්ද? ඔබට විඳින්න වෙලා තියෙන දුක කවුරුන් විසින් කරපු දෙයක්ද කියලා ඇහුවොත් ඔබ විසින් කරපු දෙයක් කියලානේ කියන්නේ. නේද? එතකොට ඒක මිත්‍යා දෘෂ්ටිකයි කියලා තමයි බුදුහාඳුරෝ මේ තාපසයාට පැහැදිලි කරන්නේ. ඊගාවට එහෙමනම් අනුන් විසින් කරපු දෙයක්ද? එහෙමත් කියන්න එපා කියලා කියනවා. දැන් ඔය ඇත්තෝ සමහර වෙලාවට සමාජය දිහා බලලා මේ මිනිස්සු කරපු දුක තමයි ඔය ගෙවන්නේ. කරපු පව් ගෙවනවා කියලා එහෙම කතා ටිකක් සමාජයේ බහුල වශයෙන් තියෙනවනේ. ආන්නේ කතා ඔබේ මනසට එන්නේ ඔබ තවමත් මිත්‍යා දෘෂ්ටික නිසා. එහෙමනම් ඒ කරුණන් එහෙම කියන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. දුක තමන් විසින් කරපු දෙයකුත් කියලා කියන්න එපා. අනුන් විසින් කරපු දෙයක් කියලා කියන්න එපා. එහෙමනම් දුක තමන් විසිනුත් අනුන් විසිනුත් කරපු දෙයක්ද? ඔය දෙගොල්ලම එකතු වෙලා කරපු දෙයක්ද කියලා අහනවා. එහෙම කියන්නත් එපා කියලා කියනවා. එහෙමනම් දුක බුදුරජාණන් වහන්සේ දුක කියලා දෙයක් නැද්ද? දුක කියලා දෙයක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ නැහැ. දුක තියෙනවා කියලා පෙන්නලා දෙන්නේ නැහැ. එතෙන්දී බුදුරජාණන් වහන්සේගෙන් නැවතත් අහනවා මේ තාපසයා එහෙනම් ඔබ වහන්සේ දුක දන්නේ නැද්ද? දුක දකින්නේ නැද්ද කියලා. පින්වත් තිම්බරුක මම දුක නොදකින කෙනෙක් නෙමෙයි. ඒ නිසා මම දුක දකිනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මට මේ දුක හටගන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා කියලා දෙන්න කියලා කියනවා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මේ විදියට පෙන්නලා දෙනවා. ඒක තමයි විඳීම. මම තමයි විඳින්නේ. එහෙම නැත්නම් අනුන් තමයි විඳින්නේ කියලා ඒ විඳීම ගැන සංකල්පයක් ඇති වුණොත් අර කලින් කිව්ව මතයට එනවා. දුක තමන් විසින් කරපු දෙයක්, අනුන් විසින් කරපු දෙයක් කියන මතයට එනවා. විඳීම ගැන තමන් තමයි විඳින්නේ, එයාලා තමයි විඳින්නේ කියන අනුන් තමයි විඳින්නේ කියන මතයට ආවා. එතකොට වේදනාව වෙන දෙයක් විඳින්නේ වෙන අය කියන මතයට ආවොත් අනුන් විසින් කරපු දුකක් තියෙනවා කියන මතයට එනවා. පින්වත් තිම්බරුක ওই දෙකම අන්ත දෙකක්. ඒ දෙකම මිත්‍යා දෘෂ්ටිකයි අන්ත දෙකක්. එතකොට බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර ඇති වෙනවා කියලා තමයි කියන්නේ. එහෙනම් මොකද්ද මොනවා නිසාද දුක හටගන්නේ? අවිද්‍යාව නිසා. ඒ අවිද්‍යාවත් තමා විසින් හදාගන්න තිබුණ දෙයක් නෙමෙයි. විඳීමක් වශයෙන් හදාගන්න දෙයක්. එතකොට ආන්න එතනදී ඔය කියන පටලැවිල්ලට පැටලෙනවා. මිත්‍යා දෘෂ්ටියට පැටලෙනවා. එතකොට ඒ සංස්කාර නිසා මොකද වෙන්නේ? විඥාණය ඇති වෙනවා. විඥාණය ඇති වෙලා සංස්කාර හටගෙන අවිද්‍යාව හටගෙන
මේ දුක තමන් විසින් කරපු දෙයක් කියලා මතයකට එනවා. එහෙම නැත්නම් අනුන් විසින් කරපු දෙයක් කියන මතයට එනවා. දුක තියෙනවා කියන මතයට එනවා. දුක නැහැයි කියන මතයට එනවා. ඒ කියන්නේ එතකොට ඒ සියලුම මිත්‍යා දෘෂ්ටික අදහස් වලින් මිදෙන්න නම් මේ ඇහුණ සූත්‍ර දේශනාව අපිට මේ චූටි මොහොතේදී අපිට පැහැදිලි කරලා දෙන්න මේ පැහැදිලි කරලා දෙන්න නොහැකි මේ සූත්‍රය එහෙම් පිටින්ම ධර්ම සාකච්ඡාවකට ගන්න අවශ්‍ය වෙනවා. අවබෝධ කරගන්න ඕනි කියලා කාට හරි හිතුණා නම් පැය කීපයක් යොදාගෙන ඒ වෙනුවෙන් වෙලාව වෙන් කරගෙන මේ සූත්‍ර දේශනාව සාකච්ඡා කරන්න ඕනි. එතකොට මේ සූත්‍ර දේශනාවේ දැන් පෙන්වලා දෙන දෙයටත් වැඩිය සියුම් තැනකට ඔබව රැගෙන යන්න පුළුවන්. එතකොට උත්සාහ කරන්න මේ සූත්‍රය සාකච්ඡාවකට අරගෙන සාකච්ඡා කරන්න.